ආයෙ ඔන්න හැමෝටම රුපියල් 10000ක දීමනාව ගැන තමයි අද කතා කරන්න යන්නේ. ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා. ඉතින් ගොඩක් දෙනෙක් කෝල් කරලා අහලා තිබුණා මේ රුපියල් 10000ක දීමනාව අපේ ළමයට ගන්න බැරිද කොහොමද ගන්නෙ කියලා. ඉතින් ඒ වගේම ඔන්න තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම වීඩියෝ එක අරගෙන එනවා කියපු වෙලාවටම ඔන්න එකට අරන් එනවා කිව්වා. එකට අරන් ආවා. ඒ විදිහටම මේ වීඩියෝ එක පුළුවන් තරම් යාන්ත්‍රණය ෂෙයා කරන්න. ඔයාලා බලලා ඉන්න එපා. අනිත් කට්ටියටත් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. අනිත් දරුවන්ටත් මේක වැදගත් වෙනවා. ඉතින් ඒ දරුවන්ගේ අම්මලාටත් බලන්න මේක වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මගේ channel එකට එකතු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන මගේ channel එකෙන් ඔයාලා දන්නවා. ඉතින් කලින් ඉඳන්ම හරි තොරතුරක් හරියටම දැනගන්නවා නම් මගේ channel එකට තමයි එකතු වෙන්න ඕනේ. තාමත් ඔයාලා එකතු නැති කෙනෙක් ඉන්නවා ඔයා අලුත් කෙනෙක් නම් අද ඇවිල්ලා වීඩියෝ එක බලන කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එකේ කියන විදිහට දැන් channel එකට එකතු වෙන්න පුළුවන්. channel එකට හරිම තොරතුරු හරියටම දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලා එකතු වෙන්න මෙන්න මේ ඊතලෙ පෙන්න තැනින් ඔයාලට පුළුවන් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට channel එක එනවා පල්ලෑ channel එක. ඉතින් මෙන්න මේ විදිහට මේ channel එකට එකතු වෙන්න අස්වසුම හරිම තොරතුරු කියන channel එකට මේ විදිහට channel එකට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට එකතු වෙලා මෙන්න මෙතනින් ආපහු bell icon එක ගාමින් ටච් කරන්න. ඊට පස්සේ මෙතන all කියලා තියෙනවා. මෙතන all කියන bell icon එක උඩින් ටච් කරන්න මේ ඊතලෙ පෙන්නන විදිහම. ওই විදිහට ඔයාලට හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. හරි තොරතුරු හරියටම නරඹන්න. ඔය විදිහට channel එකට එකතු වුණොත් තමයි මේ වගේ තොරතුරු ඔයාට බලා ගන්න පුළුවන් හැකියාව තියෙන මොන හරි දෙන දෙයක් තිබුණොත් ඒ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මගේ channel එකෙන් දැනගත්ත ගමන් ඔයාට ගිහිල්ලා ඒ දේවල් වලට අවශ්‍ය කරන දේවල් දීලා ඔයාට මේ දේවල් තොරතුරු දුන්නාට පස්සේ ඔයාට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ දේවල් ඒක නිසා තමයි මේ විදිහට channel එකට එකතු වෙන්න කියන්නේ නැතුනොත් ඔයාට මග ඇරුණොත් ඔයාට මේ වීඩියෝ එක බලන්නේ සමහර දවස් 3-4කින් ඉන්න සමහර සතියකින් ඉන්න මාසෙකින් ඉන්න ඔයාට මේක මග ඇරලා ඉවරයි ඊට පස්සේ ඔයාට මේ දේවල් ලබා ගන්න බැරි වෙනවා ඒක නිසා තමයි channel එකට ඔය විදිහට එකතු වෙන්න කියන්නේ ඒ වගේම ඔයා නොදන්නවට බන් ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම රුපියල් 10000ක දීමනාව මොකද්ද? ඉතින් ගොඩක් දෙනෙක් කෝල් කරලා අහලා තිබුණා රුපියල් 10000ක දීමනාව කාටද හම්බෙන්නේ අපේ ළමයටත් ගන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා. 10000ක දීමනාව දෙන විදිහක් තියෙනවා. ඉතින් මෙන්න මේවා තමයි ඔය 10000ක දීමනාව කියලා ඔයාට ලබා ගන්න හම්බ වෙන්නේ. මම කියන්නම් මොකද්ද මේක කියලා. ඉතින් රුපියල් 10000ක දීමනාව ක්‍රම දෙකකට කියන්නේ දෙගොල්ලකට දෙනවා. ඉතින් මේ දෙගොල්ලට දෙන මුදල තමයි මෙන්න මේ විදිහට ඔයාලට මේ අපේ ළමයටත් දෙන්නේ නැද්ද කියලා වෙලා වෙන කට්ටිය එක වීඩියෝ දාලා තියෙන මේක හැමෝටම ගන්න පුළුවන් අරකයි මේකයි කියලා මේ විදිහට ඔයාලා ළමයටත් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති කුණාටු නිසා මෙන්න මේ විදිහට ආපදා තත්ත්වයට ලක් වුණු ළමයි ඉන්නවා. ඉතින් ඒ ළමයිට රුපියල් 25000ක දීමනාමක් දෙනවා කියලා කිව්වා. ඒක දෙන්නේ දෙපාරකට කියලා කිව්වා රුපියල් 15000කුයි ඒ වගේම රුපියල් 10000කුයි දෙනවා කියලා කිව්වා. ඉතින් රුපියල් 10000ක දීමනාව තමයි ඒ විදිහට ඒ ළමයිට දෙන රුපියල් 10000ක දීමනාව තමයි ඔන්න ඔය විදිහට දෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක තමයි ඒක දෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක තමයි මේ විදිහට කට්ටිය එක එක දේවල් කියලා මේ විදිහට වීඩියෝ දාන්නේ. ඉතින් ඔන්න ඔයාලට තේරෙන විදිහටම කිව්වා. තව දෙයක් තියෙනවා. තව දෙයක් තමයි 2026 අයවැයෙන් මේ විදිහට වැඩි කරපු මහා පොළ සිස්සාදාර මුදල රුපියල් 7500ට තමයි තිබුණේ 7500යි කලින් දුන්නේ ඒ මුදල රුපියල් 10000 දක්වා වැඩි කරලා තියෙනවා අන්න ඒ ළමයිට රුපියල් 10000ක දක්වා වැඩි කරලා තියෙන මුදල ඔන්න රුපියල් 10000 දක්වා ඔන්න මාර්තු මාසයේ කියන්නේ මේ මාර්තු මාසයේ 10 වෙනිදා ඉඳන් දෙන්න පටන් ගන්න තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක තමයි තවත් ටිකක් කුලප් පුනේ කට්ටිය මේ විදියට ඒකත් දෙනවා කියනකොට ගොඩක් කට්ටිය අපේ ළමයිට නැද්ද කියලා මේක ඇහුවා. ඉතින් ඔන්න ඒ ළමයිට තමයි ඕක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට දැන් තේරෙන්නේ නැති මේක හැමෝටම දෙන දෙයක් නෙවෙයි. ඉතින් හැමෝටම දෙනවා නම් දෙයක් අනිවාර්යෙන් මගේ channel එකෙන් තමයි මුලින්ම වීඩියෝ එක අරගෙන එන්නේ. මේ ළමයිට දෙනවා මේ ළමයිට දෙනවා කියලා ඔයාට දැන් තේරුම් ගන්න පුළුවන් ඇති. ඔයාගේ ළමයාට මේක තියෙනවද? ඒ වගේ මේක හැමෝටම දෙනවද නැද්ද කියලා ඔයාට තේරෙන්නේ කරන්න පුළුවන්. ඉතින් ගොඩක් මේක පටලවාගෙන ඉන්නවා කට්ටිය. ඒක නිසා එක එක කට්ටිය වීඩියෝ බලලා පටලවාගෙන ඉන්නවා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. පැටලුම් අරගන්න දැන් ඔයාට තේරෙන්න ඇති. කාටද මේක දෙන්නේ කියලා. ඉතින් ඔන්න තේරෙන විදිහටම ඔයාලට මම කිව්වා. ඉතින් මහා පොළ සිස්ථාධාරයකින් 7500ක් තිබුණ එක 10000 කරලා තියෙනවා. ඒ ළමයිට මාර්තු මාසේ 10 වෙනිදා ඉඳන් දෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ විදිහට. ඒකයි ඒ වගේම අර රුපියල් 10000ක් 25000ක් දෙනවා කියපු කට්ටියට ආපදා තත්ත්වයට හානි වුණු ළමයි රුපියල් 25000ක් දෙනවා කියලා තිබ්බා. ඉතින් ඒක රුපියල් 15000ක් දීලා ඒ වගේම අනිත් රුපියල් 10000ක් දෙපාරකට තමයි දෙනවා කියලා කිව්ව 25000 ඒක රුපියල් 10000 තමයි මේ විදිහට දෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඒ ළමයිටයි ඔන්න ඔය දෙක තමයි පටලවාගෙන ඉන්නේ. හැමෝටම මේක දෙනවා කියලා තමයි කට්ටිය මේ විදිහට මට කෝල් කරන්න අරගෙන තිබුණේ. ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති මේක කොහොමද උනේ කියලා. ඉතින් ඔයාලට මොකද්ද මේක කියලා. ඉතින් ඔන්න එහෙනම් හරිතොරතුරු හරියටම ඔයාලට අරගෙන ආවිලා තිබුණා. තවත් මොන හරි දෙන දීමනා තියෙනවා නම් මගේ channel එකෙන් තමයි ඔයාලට දැනගන්න පුළුවන් ඉන්නේ හරිතොරතුරු හරියටම. ඉතින් ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.